මං විඳපු එකට වඩා මගේ අම්මා තාත්තට මං ගොඩාක් දුක් දුන්න කෙනෙක්. ජීවිතේ දෙපාරක් නැති කරගන්න උත්සාහ කරලා තියෙනවා. මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්ත පළවෙනි දවස එදා ඇටෙන්ඩන්ට් මහත්තයෙක් මගෙන් ඇහුවා උඹට දැන්ද තාත්තව මතක් වුණේ කියලා. මම කියලා මිනිස්සෙක් මෙතන ඉන්නේ මේ වගේ කම්පැනි එකක් අපිට දාන්න පුළුවන් උනේ අද ඔයා ඔහම වැටුපක් ගන්නේ මෙන්න මේ මිනිස්සයා හින්දා. බිස්නස් එක පටන් ගන්නකොට මං කිව්වා අරුණි ඉස්සෙල්ලාම අපිට වාහනයක් මුකුත්ම තිබ්බේ නැහැ. අද දවසේ මට පුළුවන් වෙලා තියෙනවා අරුණි මිලියන 25ක කාර් එකක යවන්න. මං ඔයාට ගොඩාක් ආදරෙයි. මම මුලින්ම මේක කියන්නම්. මම මේ මුලින්ම කියන දේවල් ටික ආදර්ශමත් දේවල් නෙමෙයි. ජීවිතේ මිනිස්සුන්ට දිනන්න වරදින තැන් එනවා. ඒ වගේ මට ඕන තරම් වැරදිලා තියෙනවා. ඉතින් මම 2016 අවුරුද්දේ A-level කළේ. ඒ A-level කරන කාලේ වෙනකොට මට පාසල් ප්‍රේමයක් තිබුණා. ඒක ඒ නිසා මම ඒක අර මෝඩයෙක් කියලා මම වචනේ පාවිච්චි කරන්න කැමතියි. මෝඩයෙක් විදිහට ජීවිතේ ගොඩාක් විඳවපු සහ මගේ අම්මා තාත්තට ගොඩාක් දුක් දුන්න කෙනෙක්. මං විඳපු එකට වඩා මගේ අම්මා තාත්තට මං ගොඩාක් දුක් දුන්න කෙනෙක්. ඒක කොයි තරම්ද කියලා මම සරලනික වචනෙන් කියනවා නම් මං ජීවිතේ දෙපාරක් නැති කරගන්න උත්සාහ කරලා තියෙනවා. එක පාරක් මට හොඳට මතක අවස්ථාව මං වහබීලා හොස්පිටල් එකේ ඉන්නකොට වහබීලා හොස්පිටල් එකට ගියාට පස්සේ සාමාන්‍ය මොනවා හරි එක්කෝ සබන් වතුර එහෙම නැත්නම් අඟුරු නැත්නම් මොනවා හරි කෙමිකල් එකක් පොවනවා. අපි බීපු දේවල් මමනේ යන්නේ. හරි. ඔය වෙලාවේ මට දුන්නේ අඟුරු. ඒක මේ කෝප් එක දාලා ගෙනල්ලා පුතේ බොන්න කියලා දෙන්නේ නැහැ. හරි. බාල්දියකට දිය කරලා සම්පූර්ණ බාල්දිය එකක් වක් කරන්න යනකොට දැන් මට අර අඟුරු බාල්දියක් 4 දෙනෙක් විතර අල්ලගෙන මගේ කටට වක් කරන්න නැති මං කෑ ගැහුවා තාත්තේ කියලා. මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්ත පළවෙනි දවස එදා හේතුව එතන හිටපු එක ඇටෙන්ඩන්ට් මහත්තයෙක් මගෙන් ඇහුවා උඹට දැන්ද තාත්තව මතක් වුණේ කියලා. මගේ ඔළුව මං උස්සගෙන හිටියේ. එතකොට තාත්තා මට එනවා වෙනවා තාත්තගේ ඇස් දෙකේ කඳුළු. ඒ වෙලාවේ එයා ඒ අහපු කතාව මට ඒ වෙලාවේ ඒක මතකද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් දවස් ගානක් ඉඳලා ගෙදර ආවට පස්සේ මට ඒක හොඳටම ෆීල් වුණා. දැන් දවසක් එළවලු ඉවර වුණාට පස්සේ ඒ ගෑනු ළමයා තවත් පිරිමි ළමයෙක් එක්ක බයික් එකක ඇවිල්ලා මම ඇත්තම කියන්න මට කතාව මතක නැහැ. ඒ කියන්නේ කියපු දේ මට මතක නැහැ නෙමෙයි. මම ඒ වෙලාවේ PVC හිටියේ නැහැ. ඒක දැක්කට පස්සේ S දෙකට එයා මොනවා හරි දෙයක් මට බයික් එක නතර කරලා කියලා ගියා. මට ඒ කියපු කාරණාව මතක නැහැ. නමුත් එදා වෙනකන් එයා ජීවිතේ මට කියලා තියෙන දේවල් එක්ක මගේ ඔළුවට එතනින් ගියේ උඹට ගැළපෙන කෙනෙක් උඹ හොයාගනින් කියන එක. මම ගොඩක් දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. මම ඒක ලැජ්ජ නැතුව කියනවා. මම A-level ලියන කාලේ මම කලිනුත් කියලා තියෙනවා. ඒක යාළුවෙක්වත් මගේ ගෙදරට ගෙන්නගෙන නැහැ. අපේ ගෙදර තිබ්බේ එක කාමරයයි සාලෙයි කුස්සියයි බාත්රූම් එකකට හදපු කාමරයකුයි. බාත්රූම් එකක් නෙමෙයි බාත්රූම් එක හදන්න හදපු කාමරයක. ඉතින් අම්මලා තාත්තලා අච්චම්මලා නංගි එයාලා නිදාගත්තා කාමරේ. මල්ලි මායි දෙන්න නිදාගත්තේ ඒ බාත්රූම් එක හදන්න හදපු කාමරේ. ඒකේ කොන්ක්‍රීට් දාලා තිබ්බෙත් භාගයක් විතරයි. ඊටු ටික කොන්ක්‍රීට්වත් දාලා තිබ්බේ නෑ. එහෙම තැනක මම හිටියා. ඉතින් ඒ නිසා මට ලොකුවටම ඔලුවට ආවා. යා මට කලිනුත් ඒ වගේ දේවල් කියලා තියෙන නිසා මෙයා මෙතෙන්දි කිව්වේ මේක කියන එක. ඒ කාරණාවයි අර කාරණාවයි අර ඇටෙන්ඩන්ට් මහත්තයා කියපු කාරණාවයි දෙක එකට එකතු වෙලා මට හිතුණා මං ජීවිතේ දිනන්න ඕනේ කියන එක. ඒ අදහස එතෙන්ට ආවට පස්සේ මං ඊට කලින් ඉඳන්ම ටියුෂන් ක්ලාස් සාමාන්‍ය විදිහට කරගෙන ගියා. කියන්නේ A-level කරනකොට මම O-level ක්ලාස් කරා. මැත්ස් ක්ලාස් කරා. ඒක සාමාන්‍ය විදිහට කරගෙන ගියා. නමුත් අර සිදුවීම් ටිකෙන් පස්සේ මම A-level ඉවර කරලා මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රියම ආයතනයක ළමයි 1000කට ආසන්න ප්‍රමාණයක් ඉන්න ෆිසිකල් ක්ලාස් එකක් නිර්මාණය කරා. ඒක නිර්මාණය කරලා ටික කාලයක් යනකොට දැන් මගේ පුංචි කාලේ ඉඳන් උණක් තිබ්බා. මට ඒක පුංචි කාලේ ඉඳන්ම තියෙන දෙයක්. මට ගොඩ යන්න ඕනේ කියලා අදහසක් ආපු දවසේ ඉඳන් මට ගොඩ යනකොට තව සෙට් එකක් ගොඩ දාගෙන ගොඩ යන්න ඕනේ කියලා. එක්තරා ව්‍යාපාර ශාස්ත්‍රයක් මම පන්ති කරගෙන ඉන්නකොට මට හම්බෙනවා. ඒ ව්‍යාපාර ශාස්ත්‍රය ගැන අදහස මට ආවට පස්සේ මගේ ඔළුවට ආවා මේක මට විතරක් නෙමෙයි. දැන් ක්ලාස් කරාම මං විතරයි සල්ලි හම්බ කරලා දිනු වෙන්නේ මං විතරයි. මට ඕනේ සෙට් එකක් දිනු කරන්න පුළුවන් ඔපචුනිටි එකක් මට තියෙනවා කියලා දැනුණා අර ව්‍යාපාර ශාස්ත්‍රය දැක්කට පස්සේ. ඊට පස්සේ මම මේ ව්‍යාපාර ශාස්ත්‍රයට යනවා. මම ඒ කතාව චුට්ටක් මගහැරලා යනවා ඊළඟ පාත්‍රකාවට. මොකද මං ව්‍යාපාර ජීවිතේ මම අද මෙතන ඉන්න පළවෙනි දේවල් ඔක්කොම ඉගෙන ගත්තේ එතනින්. නමුත් ඒ ව්‍යාපාර ශාස්ත්‍රය ගැන මං ඒ තරම් සතුටක් නැහැ. ඒකට යොමු වීම ගැන. නමුත් මං ව්‍යාපාරිකයෙක් විදිහට අද මේ ගමන එන්න විශේෂයෙන්ම මගේ ආයතනයේ ඔයා ඉන්න ඒ ව්‍යාපාරයේ හේතුවක්. ඒ නිසා මං මේ ව්‍යාපාරයට හානියක් වෙන විදිහට කතා කරන්නේ. නමුත් අපි මේ ව්‍යාපාරයේ යම්කිසි ලෙවල් එකකට සාර්ථක වුණා. යම් ව්‍යාපාරයේ තියෙන හේතුවක් මත අපි මේ ව්‍යාපාරය නතර කරන්න තීරණය කළා. ඒ නතර කරන අවස්ථාව වෙනකොට මට අරුණිව මුලින්ම හම්බෙන්නේ ඒ ව්‍යාපාර ශාස්ත්‍රය හරහා. ඉතින් මම ඇහැලියකොට අපේ පළවෙනි ඔෆිස් එක තිබ්බේ. පළවෙනි ඔෆිස් එක මම ව්‍යාපාරයේ සාර්ථක වුණා. ඒක අපි සාර්ථකව කරගෙන ගියා. සෙලින්කෝ එක උඩ පළවෙනි ඔෆිස් එක ඇහැලියකොට පටන් ගත්තා. ඊළඟට එතන ඊට මදි නිසා අපි වසන්ත ඉලෙක්ට්‍රොනික්ස් එකේ උඩ තට්ටුවේ තුන්වෙනි තට්ටුවේ තව ලොකු ඔෆිස් එකක් ඊට පස්සේ පටන් ගත්තා. මේව පටන් අරගෙන දැන් මම කිව්වා මේ ව්‍යාපාරයේ එක හේතුවක් මත අපි නතර කරා. නතර කරලා
දැන් මම තමයි බ්‍රාන්ච් එක දැම්මේ. එතකොට මාස 3කට කී මනි ගෙවලා තිබ්බා ඒ බ්‍රාන්ච් එකට. ඒ නිසා මාස 3ක් එතන ඉන්න පුළුවන්. නතර කරන්න අවශ්‍යතාවය තිබ්බට මේක හරියන්නේ නැහැ කියලා නතර කරාට ඊළඟට කරන්නේ මොකක්ද කියන එකක් මගේ ඔළුවේ නැහැ. දැන් මුලින්ම ව්‍යාපාරය ඇතුලේ දරුණි මට හම්බ වුණා. අපි යාළුවෝ විතර ව්‍යාපාරික මිතුරන් විතර වැඩ කරගෙන ගියා. ගියාට පස්සේ මේ ව්‍යාපාර නතර කරන කාලේ වෙනකොට අරුණි මගේ පෙම්වතිය අපි ඒක නතර කරාට පස්සේ මම කීමනි මාස 3කට දීලා තියෙන නිසා මම අර ඔෆිස් එක මම සාමාන්‍යයෙන් මම ඔෆිස් එකේම තමයි හිටියේ. කියන්නේ බුඩම් බෝඩිම හිටියේ නෑ. ඔෆිස් එකේම හිටියේ. ඔෆිස් එකේ ඉන්න අරුණිත් එනවා. එයාගේ ගෙදරට ඒක නතර කරලා කියලා කියන්නෙත් නෑ. එයා කෑම අරගෙන එනවා. කෑම කනවා ඉන්නවා. දැන් මගේ අතේ තියෙන සල්ලි ඔහොම ටික ඉවර වෙලා ගියා. හරි මගේ අතේ තියෙන සල්ලි ඉවර වෙලා ගියා. ඊට පස්සේ අරුණිගේ ගෙදරින් දැනගත්තා දැන් අපි දෙන්න මේ ව්‍යාපාරය නතර කරලා තියෙන්නේ කියලා. අපි කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අරුණිටත් ඔෆිස් දෙන එක තහනම් වුණා. ඊට පස්සේ දැන් මට අරුණිගෙන් හම්බෙන්න කෑම එකක් නැති වුණා. අතේ සල්ලිත් නැහැ. මට මතකයි මේක මං කද කියන්නේ සුරංගනා කතාවක් නෙමෙයි හරියටම මම මේ දවස් ගාන කියන්නේ ඒකත් මට අරුණි දුන්න සල්ලි වලින් හරියටම මම දවස් 6ක් ඇහැලියගොඩ වාසනා බේකර්ස් එකෙන් කේක් අරගෙන කේක් කාලා. ඒ කියන්නේ එකපාර කේක් ගෙනල්ලා ඒක දවස් 6ක් කාලා වතුර විතරක් බීලා මම ඔෆිස් එකේ හිටියා. ඊට පස්සේ අරුණි මායි දෙන්න කතා වුණා. ඉතින් තවදුරටත් මේක කරන්න බෑ. එයාට හැමදාම එයාට එන්න දෙන්නෙත් නෑ. එන්න විදිහකුත් නෑ. මට කන්න දෙයක්කුත් නෑ. දැන් මට මම ඇත්තටම මං දැනගෙන හිටියේ නෑ. ඒ වෙලාව වෙනකොට මට මම ජොබ් එකක් කරන්න අකමැති වෙන්න ප්‍රධාන හේතුවක් මම දැනගෙන හිටියේ නෑ. මට ජොබ් එකක් විදියට කරන්න මොනවද මට තියෙන ස්කිල් එකක් මොනවද තියෙනවද? ස්කිල් එකක් තියෙනවද මට ජොබ් එකක් කරන්න කියලා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. අරුණි මායි දෙන්න ගොඩාක් ජොබ් වේකන්සිස් බැලුවා. හරි. බලනකොට අපිට ikman.lk එකේ හම්බුණා මාතර රුහුණු කැම්පස් එක ගාව බීච් එක අයිනේ හොටෙල් එකක්. ඒකේ දාලා තිබුණේ කැෂියර් කෙනෙක්ගේ ඇඩ් එකක්. ඉතින් අපි අරුණිගේ කරාමු දෙකක් අරුණි උගස් දීලා මට සල්ලි හදලා දුන්නා වැඩේට යන්න. මම කඩුවලට ගිහලා හයිවේ එකේ එතෙන්ට ගිහිල්ලා ගියාට පස්සේ මම මුලින්ම කැෂියර් කෙනෙක් විදිහට ගත්තේ නෑ. එතන කිව්වා මුලින් අලුත් කෙනෙක් එකපාර කැෂියර් එකට දාන්න බෑ. වේට කෙනෙක් විදිහට වැඩට ගන්නම් කැමති නම් එන්න කියලා. ඊට පස්සේ ගියා මගේ දවසේ පඩිය රුපියල් 1000යි නතර වෙන්න දෙනවා. කෑම බීම හොටෙල් එකක් නේ. ඒක හම්බ වෙනවා. ඒ ටික හම්බ වුණා. මම දවස් 17ක් එතන වැඩ කරලා එතනින් සල්ලි 17000ක් අරගෙන කොළඹ කොටුවට ගිහිල්ලා අදරත් අවංකව මමත් කල්පනා කරන දෙයක් මේක. ඇයි මම මුලින්ම පටන් ගත්තේ කොළඹ කොටුවේ කරුණා ස්ටෝර්ස් එකෙන්. මම එතකොට කරුණා ස්ටෝර්ස් එක ගැන දන්නේ නැහැ. ඒක දැන් පස්සේ දැනගත්තා. ඒ කියන්නේ ව්‍යාපාර කරනකොට දැනගත්තා මේ කරුණා ස්ටෝර්ස් එක කියලා. ඒකට ගිහිල්ලා ඇවිදලා යන කඩයක් හම්බුණා. ඒකෙන් අරගෙන ගෑනු ළමයින්ගේ ස්කර්ට්ස් තමයි මම ගත්තේ. හැබැයි මම අදරත් මගෙන් ප්‍රශ්න කරලා අහනවා මොන හේතුවක් හින්දාද ස්කර්ට්ස් අරන් විකුණන්න පටන් ගත්තේ කියලා. නමුත් හේතුව මොකක් වුණත් දැන් අර පළවෙනි ඔෆිස් එකේ බිස්නස් එක නතර වුණාට පස්සේ කියන්නේ අර මම කරපු ව්‍යාපාරේ නතර වුණාට පස්සේ මම වෙන ආයතනයක වැඩ කරේ. ඒක නතර වුණාට පස්සේ මට ගෙදර යන්න බැරි එක හේතුවක් තිබ්බා. හේතුව කියන්නම් එහෙම වෙන්න මම උසස් පෙළ හොඳින් පාස් වෙලා මට කැම්පස් යන්න අවස්ථාව ලැබිලා තියෙනකොට ගෙදරින් කැම්පස් යන්න කියද්දි මම තමයි බලෙන් අර කලින් වුණ සිදුවීම් ටිකත් එක්ක මේක බිස්නස් කරලා සක්සස් වෙන්න ඕන කියන මයින්ඩ් සෙටප් එකේ වෙලාවේ හැදිලා තිබ්බ හින්දා ගෙදරට විරුද්ධ වෙලා ගෙදරින් එළියට ආපු කෙනෙක්. එතකොට මම අම්මට අර විදිය පොරොන්දුවක් දීලා අසාර්ථක වෙච්ච මිනිස්සෙක් විදිහට ගෙදර යන්න බෑ කියන හදවතේ සිතුවිල්ලක් මට තිබුණා. ඒ නිසා මම ඒ වෙලාවේ ගෙදර ගියේ නෑ. නමුත් අර ස්කර්ට්ස් ටික ගත්තාට පස්සේ මට යන්න විකල්පයක් වෙන්න තිබුණ නැහැ. මම ඒ ස්කර්ට්ස් අරගෙන ගෙදර ගියා. ඒ කාලේ දැන් අරුණි මායි දෙන්න බිස්නස් එක කරා. අන්තිමේට ඒක ගොඩක් හොඳ තත්යකට ආවා. මම උදේ පාන්දර කොළඹ ගිහිල්ලා රැයට තමයි ගෙදර එන්නේ බඩු අරගෙන. ඒ බඩු අරගෙන එනකොට ඒ බඩු ටික අරගෙන යන්න අපේ ගෙදරට වෙන පැති වලින් කට්ටිය ඇවිත් ඉන්නවා. හම්බන්තොට ඉන්ද්‍රිකුණ දැන් මම යාලට කියන්නේ නැහැ මම කොළඹ ගිහින් කියනවා කියලා. මම යාලට කියනවා මගේ ෆැක්ටරි එකෙන් ගේන්නේ ෆැක්ටරි එකෙන් බඩු අරගෙන එන්නේ කියලා. එතකොට ඒක ආයේ මට කියනලා තියන්න දෙයක් නැහැ. මම කියනකොටම වාහන අරගෙන යාලා ඇවිල්ලා ඉන්නේ බඩු ටික අරන් යන්න මම කොළඹ ඉඳන් අරගෙන එනකොට. ඊට පස්සේ මම කරන්නේ අද ඒ ටික දීලා ඒ කෑෂ් අරගෙන ආපහු හෙට උදේ කොළඹ යනවා. හැම දවසකම මගේ බිස්නස් එක තියෙන තත්යකට ආවා. ඊට පස්සේ අරුණි මායි කතා කරා. අරුණි මට කිව්වා අපි දැන් මේක කරන්න මෙහෙම බෑ අමාරුයි. ඔයා හැමදාම මෙහෙම කරනවා අපි මේක බ්‍රාන්ච් එකක් විදියට දාලා අපි එක දුලා මේක කරමු කියලා. නමුත් ඒ වෙලාවේ අපිට අර දැන් කැපිටල් එක පොඩ්ඩ අපි ග්‍රෝ කරගෙන යන ටයිම් එක තිබ්බේ. ඉතින් මේ වෙලාවේ අර සල්ලි ටික ඔක්කොම දාලා කී මනි ගෙවලා බ්‍රාන්ච් එකක් අරගෙන වැඩේ කරන්න ගියොත් එහෙම ආයෙ වැඩේ අමාරු වෙනවා. සහ තව ප්‍රධාන ප්‍රශ්නයක් ආවා සීසන් එකෙන් පස්සේ. ඒ කියන්නේ ඕෆ් සීසන් එක කියන්නේ අපි උදාහරණයක් කියන්නම් මම ඔයාලට. අපි හිතමු මාර්තු අප්‍රේල් වල ඇඳුම් හොඳට සෙල් කරන්න පුළුවන්. මේ අප්‍රේල් වලින් පස්සේ මැයි ජූනි වගේ වෙනකොට සාමාන්‍යයෙන් ඔබ දන්නවන්නේ ඇඳුම් විකුණන්න ටිකක් අමාරුයි. ඒ කාලේ සේල් එක අඩුයි. දැන් මේ කාලේට අපේ ආදායම අඩු වෙනවා. අපි ප්ලෑන් කරා මොකද්ද කරන්න කියනකොට කියලා ප්ලෑන් කරාම අපි දෙන්න කතා වුණා. අපි දැක්කා ඒක පෝස්ට් එකක් දැකලා කතා වුණා මේ ලුණු බිස්නස් ගැන. හරි ලුණු ගෙනල්ලා විකුණන්න පුළුවන් කියලා. නමුත් ඒ වෙලාවේ මම අර බිස්නස් එකේ හිටපු හින්දා මට කරන්න ටයිම් නැහැ. අරුණි ඒකේ වගකීම බාරගත්තා. එයා ඒ වෙලාවේ මට කිව්වා ඒක මම කරන්නම් කියලා. මම හිතන්නේ මෙතන ඉන්න ලේසියෙන් කෙල්ලෙක්ට එහෙම කොන්දක් තියෙයි කියලා. මං හේතුව කියන්නම්. එයා පළවෙනි පාර තාත්තත් එක්ක ගියා. ඊට පස්සේ එයාලගේ ගෙදර ඩීසල් 3 wheel එකක් තිබ්බා.
ඒ ඩීසල් ත්‍රීවිල් එකේ හම්බන්තොට ගිහිල්ලා හම්බන්තොටින් සසිඳු ලුණු තමයි අපි කරපු ප්‍රොඩක්ට් එක. හම්බන්තොටින් ලුණු අරගෙන ඇවිල්ලා ගම්පහ, හොරණ, කෑගල්ල මේ හැම රූට් එකම කඩවල අරුණ ගිහින් තියෙනවා. එයාලගේ ඩීසල් ත්‍රීවිල් එකේ දාගෙන. සමහර දවස් මතකයි අඬාන මට කෝල් කරන එකපාරක් අඬාන කෝල් කරා පොලිසියෙන් නවත්තලා. පොලිසියෙන් ඇල්ලුවා මොකද කරන්නේ මොකක් හරි පොඩි ලයිට් එකක ප්‍රශ්නයකට වීල් එකේ තිබ්බ. ගොඩාක් කියන්නේ මම යාට ඒකට පොළඹවලවත් මම බල කරලවත් නෙමෙයි. එයාගේ කැමැත්තෙන් අපි බ්‍රාන්ච් එකක් දැන් ඕපන් කරන්න ඕනේ. ඔයා ඕක කරගෙන යන්න. මම බ්‍රාන්ච් එක ඕපන් කරන කැපිටල් එක හදන්නම් කියන අරමුණින් එයා මට ඒ සහයෝගය දුන්නා. හරි ඒක මං හිතන්නේ නෑ ලේසියෙන් කෙනෙක්ට කරන්න පුළුවන් වැඩක් කියලා. ඉතින් එතනින් තමයි එයා මට ලොකුම අපි අර දැන් අර කාලෙත් මං කිව්වා එයා මට රත්තරන් බඩු උගස් තියලා එහෙම කරලා අපි දැන් බිස්නස් එක හදාගෙන ආවා. ඊට පස්සේ අපි පළවෙනි අපේ ඔෆිස් එක දැම්ම මාදොල 12යි 10යි කාමරයක පොඩි කාමරයක මාදොල. ඒක දැම්මට පස්සේ ඒකේ හැදුවා අඩි 3යි 3 මල්ලි හැදුවේ. අඩි 3යි 3 කිචන් එකක්. හරි අරුණි උදේ ඔෆිස් එකට ඇවිල්ලා දැන් මම ඉන්නේ ඔෆිස් එකේ මම කොහෙවත් නතර වෙලා නැහැ ඔෆිස් එකේ මම ඉන්නේ. උදේ ඔෆිස් එකට ඇවිල්ලා උදේට මට උයලා දෙනවා. එයා හවස යනකොට ආපහු ආයෙ උයලා යනවා ඔෆිස් එක ඇතුලේ. හරි එහෙම කැපකිරීමක් එයා කරා. ජීවිතේ එහෙම ටිකෙන් ටික ඉස්සරහට ආවා. අපි ඊට පස්සේ අපිට එතන ඉඩකඩ මදි වුණා. එතන ඉඩකඩ මදි වෙලා මින්නානේ අපි ඔෆිස් එකක් දැම්මා. ඒකෙත් අපි දියුණු වෙමින් යනකොට ඉඩකඩ මදි වෙලා තවත් ඔෆිස් එකක් ගත්තා අපි එතනම. හදිස්සියේ එක අවස්ථාවක එක අපේ මේන් එක ප්‍රධාන අපි තියාගෙන ඉඳපු ඔෆිස් එක අපිට දෙන්න වුණා ඊටාම කෙටි කාලයක් ඇතුළත. හරි දවස් ගාණක් ඇතුළත දෙන්න වුණා. ඒකේ අයිතිකාරයාගේ තියෙන හොඳකම නිසා දවස් ගාණක් ඇතුළත අපිට දෙන්න වුණා. ඊට පස්සේ දැන් ඒක කරන්න බෑ අතර. ප්‍රැක්ටිකලි එහෙම දීලා අපිට යන්න තැනකුත් නෑ. ඒකේ තියෙන බඩු ටිකවත් එච්චර දවසකින් ගලවන්න බෑ. මොකද පාටිෂන් ගහලා ඔක්කොම කරලා තිබ්බේ. ඒ වෙලාවේ අපි තීරණය කරා නෑ මේක හරියන්නේ නෑ. අපි පොලිසි ගිහිල්ලා මේකට පැමිණිල්ලක් දාලා මොනවා ඇක්ෂන් එකක් ගමු කියලා. ඒ වෙලාවේ ඒකට සම්බන්ධ වුණේ පොලිසියන්න ගියේ අප්ස අපේ කළමනාකාරතුමා සහ අරුණි. ඒ දෙන්න ගිහිල්ලා අප්සරුත් මට ඇවිල්ලා කිව්වා සහ මම S2 දෙකෙන් දැක්කා අරුණි අඬ ආවා. හරි මම දන්නවා අරුණි මට කටින් කියලා නැති වුණාට යඬ ආපු හේතුව අරුණි කවදාවත් නැතිවීම ගැන අයමවීම ගැන එහෙම පොඩි පොඩි දේවල් සහ අරුණි මම සරලවම කියන්නම් එයා කවදාවත් බිස්නස් කරන්න අද මෙහෙම කම්පැනි දාන්න එයා ප්ලෑන් කරලා තිබෙත් නෑ. එයා ආසත් නෑ. ඒක දැන් ආසයි. ඒ කාලේ මාසාවක් නෑ. එයා ආස වුණ එකම දේ එයා මට ආදරය කරා. එයා මං සතුටින් ඉන්නවට කැමති වුණා. මගේ සතුට වෙනුවෙන් තමයි අරුණි බිස්නස් එකට ආවේ. ඒතර මම හොඳටම දන්නවා මේ කොහෙවත් තියෙන බිල්ඩින් එකක් නැතිවීම සම්බන්ධයෙන් නෙමෙයි මෙයා අඩන්නේ. මගේ ජීවිතයේ ඊළඟ පොයින්ට් එක මොනවා වෙයිද? මම ඊළඟට මොන ඩිසිෂන් එකක් ගනීද? ඒ තියෙන දේ දුක සම්බන්ධව තමයි එයාට ප්‍රධානම අවුල තිබුණේ. එදා ඔයා ඒ අඬනවා මම සමහර විට දැක්කේ නැත්තම් අපි මේ ප්‍රශ්නේ ඊට වඩා හොඳ නැති විදියට විසඳන්න යන්න තිබ්බා. හැබැයි ඔයාගේ S2 තියෙන කඳුළු දැක්කට පස්සේ මට හිතුණා මේ කඳුළු වලට මෙහෙම නිකන් වැටෙන්න දෙන්න බෑ කියලා. ඒ නිසා අපි මේ වෙලාවේ තීරණය ගත්තා. ඇත්තටම මේ වෙලාවේ තිබ්බ ආදායමත් එක්ක මැනේජ්මන්ට් එක මේකට සාක්ෂි දරයි. ඒ වෙලාවේ තිබ්බේ අපේ ආදායමත් එක්ක අපිට එහෙම මාසෙකින් මිලියන 10ක 12ක විතර ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඔෆිස් එකක් දාන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. නමුත් අපි ඒ වෙලාවේ ශක්තිමත් වෙලා කිසිම ණයක් ගන්න නැතුව රුපියලවත් ණයක් ගන්න නැතුව අපි ඒ වෙලාවේ ඔෆිස් එක ඕපන් කරා. ඒ වෙලාවේ මම වාහනය අප්ග්‍රේඩ් කරන්න යම් කිසි මුදලක් අතේ තියාගෙන හිටියා. ඒ මුදලත් දාලා අපි සේල් එකට වැඩිපුර ෆෝකස් කරලා ආයතනයේ දිනුවට වැඩිපුර ෆෝකස් කරලා අපි ඔෆිස් එක ඕපන් කරා මගේ උපන්දිනේ දවසේ. මම හිතනවා එදා දවසේ මම දැක්කා අරුණි කොච්චර සතුටින්ද ඉන්නේ කියන එක. ඇත්තටම එදා මම හදවතින් දන්නවා මට වඩා ගොඩාක් අරුණි සතුටු වුණා කියන එක. එදා දවසේ අරුණි කියන කෙනා මට දුක අහන්න, එයා මට හම්බුනේ මගේ දුක අහන්න. හරි? මොකද මම බූට් කාලා විඳවලා මැරෙන්න හදලා හිටපු එකෙක්. ඒ ඉඳලා මං කියන කතාව බිස්නස් එකට ආව සල්ලි හම්බ ගන්න. නමුත් ඒ හැම වෙලාවකම මං අවුලෙන් ඉන්නේ. ඒ අවුලෙන් ඉන්න හැම වෙලාවකම මං බිස්නස් එක කරත් මගේ සම්පූර්ණ දුක ඇහුවේ අරුණි. ඒ අහපු දුකත් එක්ක එයා ඒක මගෙන් අහලා එයා මට දුන්න උත්තරත් එක්ක මම දන්නේ එයා මම දන්න තරමට මනෝවිද්‍යාවත් මොනවද දේවල් හදාarලා නැහැ. නමුත් මට කවදාවත් එහෙම සාමාන්‍ය කෙනෙක් කතා කරලා මගේ හිත හදන්න පුළුවන් කමක් නැහැ. ඊට කලින් තෝරන තරම් අය කතා කරලා තියෙනවා. හැබැයි එදා ඒ කතා කරපු දේවල් ටිකේ දවස් ගාණක් තිස්සේ මගේ දුක මාර විදියට නෙවුණා. අරුණි මට එදා දවසේ හම්බුනේ නැත්තම් බොහෝ විට මේ වෙනකොට ලේසි ඉස්කෝල කියලා ආයතනයකුත් නැහැ. චරිත් ගිම්හන් කියලා කෙනෙක් ගොඩක් දුරට ජීවතුන් අතරත් නැහැ. ඒක බොහෝ විට හරි සමහර විට කියලා මම කියන්න කැමති නැහැ. එතකොට මම හිතනවා මගේ ජීවිතේ වෙනස් කරන්න මට ආපු දේව දූතියක් කියලා අරුණි. මං අරුණිට චුට්ටක් වේදිකාවට ආරාධනා කරනවා. මං කවදාවත් මෙහෙම කරලා නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ සහ ඔයාගේ ජීවිතේ විතරක් නෙමෙයි තව මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්නත් පුළුවන්
තව මිනිස්සුන්ගේ ජීවිත සාර්ථකත්වයට යන පාරට වෙනස් කරන්නත් පුළුවන්. ඉතින් මං වාගෙන් ඉල්ලන එකම දේ අරුණි කරා වගේ හරි අරුණි දැන් එළිය කරලා දෙන මගේ ජීවිතේ විතරද? අද ඔයාලා මෙතන ගොඩාක් සතුටින් අවෝඩ්ස් ගන්නවා. හරි අපිට ගොඩාක් සතුටුයි දවසින් දවසේ මිනිස්සු වැඩි වෙනවා. අපි දිරනවා හැමෝම වාහන ගන්නවා. එක එක achievements දවස ගානේ අපිට ෆොටෝස් එනවා. සර් මේක ගත්තා අරක ගත්තා මේක ගත්තා කියලා. ඒ සතුට ඔයාට දෙන්න මම කියලා මිනිස්සෙක් මෙතන ඉන්නේ. මේ වගේ කම්පැනි එකක් අපිට දාන්න පුළුවන් උනේ අද ඔයා ඔහොම වැටුපක් ගන්නේ මෙන්න මේ මිනිස්සයා හින්දා. හරි මම ඔයාගෙන් ඉල්ලන එකම දේ ඔයාට පුළුවන් හැම වෙලාවකම ඔයාගේ ජීවිතේ දිනනවා වගේම තව මිනිස්සෙක්ට ජීවිතේ දිනන්න හයියක් වෙන්න උත්සාහ කරන්න. ඒකෙදි සමහර විට ඔයා හැමදේම දැනගෙන ඉන්න ඕනේ නැහැ. මං කිව්වා මෙයා බිස්නස් කරන්න මහා ලොකු ආශාවක් තිබ්බ හෝ බිස්නස් කරන විදිය ගැන මහා ලොකුවට දැනගෙන හිටිය හෝ එහෙම කිසිම කෙනෙක් නෙමෙයි. හැබැයි හැම වෙලාවෙම මට ප්‍රශ්නයක් එන වෙලාවට හැම වෙලාවෙම මං වැටෙන තැන්වලදී මගේ හයියට හැම තැනම හිටියා. එයා කියපු වචන, එයා කිසිම ව්‍යාපාර ගැන දැනුමක් නැති වුණත් එයා කියපු දේවල් මගේ ජීවිතේ මම ගත්ත ගොඩාක් තීරණ වෙනස් කරන්න හේතු වුණා. ඒ නිසා මට පුළුවන් වුණා අද මම ගොඩාක් සතුටු වෙන දවසක්. මම දන්නවා ඔයාලත් ගොඩාක් සතුටින් ඉන්නේ කියලා. ඉතින් මේ දවස නිර්මාණය කරන්න මට මේ හයිය ලබා දුන්නට ගොඩක් ස්තුතියි අරුණි. මම ඔයාලට ගොඩාක් ආදරෙයි. ඒ වගේම කියන්න ඕනේ අපි මේ බිස්නස් එක පටන් ගන්නකොට මම කිව්වා අරුණි ඉස්සෙල්ලාම අපිට වාහනයක් මුකුත්ම තිබ්බේ නැහැ. අරුණි එයාගේ ත්‍රිවිලර් එකේ තමයි අපි එයා බිස්නස් කරේ ලුණු හැමදේම කරේ. ඊට පස්සේ අපි පළවෙනි වාහනේ විදිහට අපි ස්කූටර් එකක් ගත්තා. ඒක අපි අවුරුද්දක් විතර පාවිච්චි කරලා අවුරුදු 2ක් මිලියන 2.5ක් විතර ලක්ෂ 25ක් විතර ඇල්ටෝ එකක් පැද්දා. මගේ ජීවිතයේ කිසිම දෙයක් නැතුව තියෙනකොට මගේ ජීවිතයට ආපු අරුණිට මම දවසින් දවස මට පුළුවන් උපරිම දේ කරනවා. ඉතින් මම කිව්වා අපි ගිය සතියේ වෙනකොට පැද්දා මිලියන 2.5ක ලක්ෂ 25ක විතර කාර් එකක්. අද දවසේ මට පුළුවන් වෙලා තියෙනවා අරුණි මිලියන 25ක කාර් එකක යවන්න. මම අරුණිට පොරොන්දු වෙනවා මගේ ජීවිතේ තියනකං එයා මට දුන්න ඒ ආදරයට එයා මාව වෙනස් කරපු වෙනස් කිරිල්ලට ඒ කරපු හැම දෙයකටම මට කරන්න පුළුවන් උපරිම දේ මම ඔයාගේ ජීවිතයට දෙනවා. ඒක මේ වෙලාවේ මේ හැමෝම ඉස්සරහා මම පොරොන්දු වෙනවා. චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.